මේ සිද්ධිය සිද්ධ වෙනකොට මට වයස අවුරුදු 19ක් විතර. ඇත්තටම අදටත් ඒක මතක් වෙනකොට මට හොඳටම hina යනවා. මට විතරක් නෙවෙයි අපි 4 දෙනාටම. 4 දෙනා කිව්වේ මායි මගේ මහත්තයයි අක්කයි එයාගේ මහත්තයයි. මේක වෙන කාලේ මං A level ඉවර වෙලා ඉංග්‍රීසි ක්ලාස් එකකට යන කාලේ. අක්කා නම් ජොබ් එකකට යනවා. එතකොට එයා බැඳලා හිටියෙත් නෑ. හැබැයි එයාගේ සම්බන්ධයක් තිබුණා. ඒකට අම්මලා ගොඩක්ම අකමැති වෙලා හිටියේ. ඒක එහෙම වුණත් එයා නම් ඊයේ සම්බන්ධේ නවත්තන පාටක් පේන්නවත් තිබුණේ නෑ. ඉතින් කොහොම හරි ඒ වෙද්දී මායි මිලින්දයි අතරේ ඒ කියන්නේ මගේ මහත්තයයි අතරේ සම්බන්ධය සැරටම ගිය කාලයක්. හැබැයි අම්මලා ඒ වෙනකොට මිලින්ද ගැන නම් කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ගෙදරට හරිම කීකරු දරුවෙක් විදියට තමයි මං හිටියේ. අක්කගේ අකීකරුකම් මැද්දේ. අම්මලා වුණත් ඒ කාලේ මට හරිම ආදරෙයි. ඇයි ඉතින් අක්කා කියන දෙයක් අහන්නේ නෑනේ. ඒ හින්දා මං ඒගොල්ලෝ ගාව හිටියේ පූසි පෙඩියෙක් වගේ. ඉතින් හැමෝගේම ආදරේ මට හම්බුණා. ඉතින් මේ සිද්ධිය වෙච්ච දවසෙත් මං වෙන්න වගේම ගෙදරින් ක්ලාස් යන්න පිටත් වුණා. ඒ වෙද්දි අක්කත් වැඩට ගිහින් හිටියේ. මට මගදී මිලින්දව හම්බුණා. එයා කිව්වා අද ක්ලාස් යන්න ඕනේ නෑ. අපි ෆිල්ම් එකක් බලමු කියලා. හිතේ ආසාව නම් ඉතින් උතුරන්න තිබුණා. ඒත් ගෙදරට ආරංචි වෙයි කියලා මට හරි බයයි. ඒ නිසා මං එයාට බැහැයි කිව්වා. ඒ පාරේ එයා කිව්වා බය වෙන්න එපා. අපි හෝල් එකට වෙන වෙනම ගිහින් එදා වගේ බොක්ස් ටිකට් අරගෙන ඇතුල් වෙමු කියලා. එතකොට කවුරුත් දකින්නේ නෑනේ අපි දෙන්න වෙන වෙනම හින්දා ලොකු අවුලක් වෙන එකක් නෑයි කියලා. ඔයා කෝකටත් කවර් එකේ යන්න කියලාත් එයා මට කිව්වා. මටත් ඉතින් පුදුම ආසාවක් හිතුනේ. මොකද මීට කලින් දවසකුත් අපි දෙන්න ඒ විදියට බොක්ස් එකකට ගියා. එදා ඉතින් ෆිල්ම් එක කල්ද සුදුද කියලාවත් මට දකින්න නම් ලැබුණේ නෑ. මොකද මෙයාගේ වැඩත් එක්ක. එදා ඒ ලැබුණු සතුට ආයෙත් පාරක් විඳින්න මගේ හිතේ පුදුම ආසාවක් ඉපදුනේ. ඉතින් කොහොම හරි මං එයාගේ යෝජනාවට කැමති වුණා. ඊට පස්සේ අපි දෙන්න හෝල් එකට වෙන වෙනම ගියා. මිරින්ද ටිකට් අරගෙන මගේ ළඟින්ම ඇවිත් කෙළවරේම තිබුණ බොක්ස් එකට යමු කියලා මාවත් ඉස්සර කරගෙන ආවා. මාත් මූණ ටිකක් වහගෙන වගේ ගිහින් ඉක්මනට බොක්ස් එකට ඇතුල් වුණා. ගියා තමයි. මෙන්න ඒකේ ජෝඩුවක් ඉන්නවා. දෙන්න කිටි කිටිය දෙන්නට තුරුල් වෙලා හිටියේ. මං එක්කම ආපු මිලින්ද හොල්මන් වෙලා බලා ඉන්නවා. ඔය අතරේ අර ගෑනු ළමයා ඔලු උස්සලා බැලුවා. අපේ ඉතින් ඊට පස්සේනේ වැඩේ. ඒ හිටියේ වෙන කවුරුවත් නෙවෙයි අපේ අක්කා. අපි දෙන්නට දෙන්න බය වෙලා මූණේ මූණ බලා ඉද්දි මිලින්දයි ඒ අයියයි මේ ප්‍රශ්නේ මොකද්ද කියලා බලාගෙන හිටියේ. ඒ පාර මිලින්ද අනේ සොරි අපි යන්නම් කියලා මගේ අතින් අල්ලගත්තා. ඒ පාර මේක ගියපි උඹ යමන්කෝ අද ගෙදර කියලා. මිලින්ද මන් දිහා බලද්දී මං රහසින් එයාට කිව්වා මේ ඉන්නේ අපේ අක්කා කියලා. ඒ වෙලාවේ එයාගේ මූණ ඇඳුනේ මහා අමුතුම හිනාවක්. අක්කව දැකලා නොතිබුණත් අක්කගෙන මං එයාට හැමදේම කියලා තිබුණේ. ඒ නිසා වෙන්නේ නැති එයාට එහෙම හිනාවක් ගියේ. මං කිව්වා අද නම් මට ෆිල්ම් එක බලන්න බෑ මට ගෙදර යන්න ඕනේ කියලා. ඒ පාර මිලින්ද කිව්වා ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මෙයා නම් කීයටවත් ඔයා ගැන ගෙදරට කියන්නේ අපි ෆිල්ම් එක බලලම යමු කියලා එයා මාව අනිත් බොක්ස් එකට එක්කගෙන ගියා. ඒත් ඉතින් ඊට කලින් දවසේ වගේ මං එයාට මොනාත්ම කරන්න ඉඩ දුන්නේ නැහැ. මොකද අල්ලපු එකේ අක්කා ඉද්දි මං කොහොමද ඒව කරන්න ඉඩ දෙන්නේ? එදා මං ක්ලාස් කරන වෙලාවටම ගෙදර ගියාට අක්කා නම් ආවේ හවස වැඩ කරන වෙලාවටම තමයි. හැබැයි දෙන්නට දෙන්න හොරෙන් බලබල හිටියා මිසක් අම්මලට නම් මොනාත්ම කිව්වේ නැහැ. ඉතින් පස්සේ කාලෙක අම්මලා අපේ සම්බන්ධකම් වලට කැමැත්ත දීලා අපි කසාද බැන්දා. අක්කටත් එයාගේ ඒ ආදරේම ජය ගන්න පුළුවන් වුණා. අදටත් අපි 4 දෙනා එකට මුණ ගැහෙන වෙලාවට ওই සිද්ධිය කියලා අනිවාර්යයෙන්ම hina වෙනවා. අනිත් එක ඒ අයියා දවසක් මිලින්දට කිව්වලු නංගි අල්ලපු බොක්ස් එකේ නිසා රුවන්ගේ එදා මට හරියට ඉඹින්නවත් දුන්නේ නැහැ කියලා. ඉතින් එදා ඉඳලා අක්කයි නංගි දෙන්නම එක වගේ කියලා තමයි එයාලා අපි දෙන්නට hina වෙන්නේ.